1 minute commerce with ප්‍රභාත් O level pass track පුතාලා මේ සම්බන්ධ වෙන්නේ 8 වෙනි වීඩියෝ එකත් එක්ක. අපි මීට පෙර සාකච්ඡා කරා ගැළපිලි සටහන් වල අවසාන තොගය කොහොමද ගලපන්නේ කියන එක. අද මම මේ කතා කරන්න උත්සාහ කරන්නේ වත්කම් ෂෙයා කිරීම සම්බන්ධයෙන්. පුතාලා දන්නෝ අපේ ශේෂ පිරික්සුම ඇතුලේ ජංගම නොවන වත්කම් ගණනාවක් තියෙනවා. උදාහරණයක් ලෙස ඉඩම්, ගොඩනැගිලි, මෝටර් රථ, යන්ත්‍ර සූත්‍ර, ලීබඩු වගේ දේවල්. හැබැයි අපි දන්නෝ මේ ඉඩම් කියන වත්කම අසීමිත ඵලදායී ජීව කාලයක් තියෙන නිසා අපි ඉඩම් කොයි වෙලාවකවත් ෂෙයා කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි ගොඩනැගිලි, මෝටර් රථ, යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් ගත්තොත් මේවා අපිට පාවිච්චි කරන්න පුළුවන් සීමිත ජීව කාලයක් විතරයි. ඒ කියන්නේ ඵලදායී ජීවිත කාලය සීමා සහිතයි. එහෙනම් මේ වත්කම් අපිට ආදායම් ඉපීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන නිසා අපිට නිවැරදි ලාභය ගණනය කරන්න නම් මේ වත්කම් වලින් ආදායම් ඉපීමට දායක වෙච්ච ප්‍රමාණය වියදම් ලෙස ලාභ ප්‍රකාශයේ සඳහන් කරන්න ඕන. අපි මෙන්න මේකට තමයි ෂෙයා කරනවා කියලා කරන්නේ. අපි උදාහරණයක් කරන් බලමු. අපිට මේ විභාගේ ගානේ ශේෂ පිරික්සුම ඇතුලේ තියෙන ගොඩනැගිලි, මෝටර් රථ, යන්ත්‍ර සූත්‍ර, ලීබඩු වගේ වත්කම් වල පිරිවැය දීලා තියෙනවා ශේෂ පිරික්සුමේ හරපැත්තේ තියෙනවා. ඒ වගේම ෂෙයා කිරීම ශේෂ පිරික්සුමේ බැරපැත්තේ තියෙනවා. අපි දැනට එක උදාහරණයක් ගත්තොත් අපි හිතමු ශේෂ පිරික්සුම තුල ගොඩනැගිලි පිරිවැය තියෙනවා ලක්ෂ 5ක්. ශේෂ පිරික්සුම තුල ගොඩනැගිලි ෂෙයා කිරීම තියෙනවා වර්ෂය ආරම්භයේ රුපියල් ලක්ෂයක්. අතිරේක තොරතුරු වල අපිට දීලා තියෙනවා ගොඩනැගිලි වාර්ෂිකව 10%ක් ෂෙයා කරන්න කියලා. දැන් අපි එහෙනම් වර්ෂයට දාලා ගොඩනැගිලි ෂෙයා ප්‍රමාණය හොයාගන්නේ අර ලක්ෂ 5ට පිරිවැයට 10%ක් බලන්න. වර්ෂයට අදාළ. ඒතර අපිට වර්ෂයට අදාළ ෂෙයා ප්‍රමාණය එනවා රුපියල් 50000. මේ වාර්ෂික ෂෙයා ප්‍රමාණය අපේ වියදම. ඒ නිසා අපි මේ ගොඩනැගිලි භාවිතා කරන්නේ පරිපාලන කටයුතු වලට නිසා ගොඩනැගිලි ෂෙයා ටික පරිපාලන වියදම් වල සටහන් කරනවා. දැන් පුතාලා තව කාරණාවක් මතක තියාගන්න ඕනේ. මේක තමයි අපිට අමතක වෙන කාරණාව. අර ගොඩනැගිලි ෂෙයා කිරීම කියලා කියන්නේ මේ දක්වා කරලා තියෙන ෂෙයා වල එකතුව. එහෙනම් අර ගොඩනැගිලි ෂෙයා කිරීමේ කිරීමේ ශේෂය තියෙන ලක්ෂයක්. ඒකට අපි මෙන්න ප්‍රවර්තන වර්ෂයේ කරන ලද ෂෙයා ප්‍රමාණය 50000ත් එකතු කරනවා. දැන් ඒතර අපි ළඟ ඔක්කොම තියෙනවා සමුච්චිත ෂෙයා 1,50,000. අපි කාලච්ඡේදයේ අවසානයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදනකොට ජංගම නොවන වත්කම් වල ගොඩනැගිලි පිරිවැය කියලා සටහන් කරනවා ලක්ෂ 5ක්. සමුච්චිත ෂෙයා කියලා අන්න අර ෂෙයා කිරීම වල එකතුව අපි සටහන් කරනවා සමුච්චිත ෂෙයා 1,50,000ක්. ධාරණගය 3,50,000. මෙන්න මේ විදියට පුතාලට අනිවාර්යයෙන්ම විභාගයේ එනවා වත්කම් ෂෙයා කිරීම සම්බන්ධයෙන්. එනම් මෙන්න මේ විදියට වත්කම් ෂෙයා කිරීම නිවැරදිව කරලා සම්පූර්ණ ලකුණු ටික පුතාලට ගන්න පුළුවන්කම තියෙනවා. එනම් මේ වගේම තවත් ගැළපීමක් සමග අපි ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු. ඔයාලට ජය.